අයිබෝන් සුබ දවසක් කියලා අපි පිළිගන්නවා අපේ ඉතිහාසයෙන් මිදක් වැඩසටහන සඳහා. අදත් අපි මේ වැඩසටහන සඳහා ආරාධනා කරමු ලැබුවා අපේ ගුරුත් සංවිධානයේ ජාතික ගුරු සංවිධානයේ දේශ උපදේශක ඒ වගේම ඉස්ලාමික රාජ්‍ය සේවයේ හිටපු අපේ තාක්ෂණික නිලධාරියෙක් ඒ වගේම දීර්ඝ කාලයක් උසස් පෙළ ඉතිහාසය සම්බන්ධයෙන් අපේ උසස් පෙළ ශිෂ්‍යයන්ට අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නු අපේ ජ්‍යෙෂ්ඨ වැඩිහිටියෙක් අපේ අපි එතුමා ආයුබෝවන් පිළිගන්නවා. අපි ගිය වැඩසටහනේ අපි ඇත්තටම සාකච්ඡා කරනු ලැබුවේ අපේ එළ ඉතිහාසයේ ආරම්භය පිළිබඳවයි සහ ඒ මූලාශ්‍ර පිළිබඳවයි. මහාවංශයේ සඳහන් වෙන එළ ඉතිහාසයේ අපේ ලංකාවේ ඉතිහාසය ආරම්භ වෙන්නේ කොතනින්ද? විජයාගමනය සහ විජයාගමනයේ සිට පණ්ඩුකාභය කුමාරයා මේ ලංකාවේ උපතිය ලැබීම කියන කාරණා සම්බන්ධයෙන් දීර්ඝ සහ පැහැදිලි විස්තරයක් අපේ නාමනි මොන්ටරේස පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම හිතන විදිහට මේක ඉතාම රසවත් කතන්දරයක් වුණා. ඉතින් අපිට අද අපි කතා කරන්න යන්නේ පණ්ඩුකාභයගෙන් පස්සේ අපේ රාජ්‍යත්වය සහ අපේ ඉතිහාසයේ කොරවගෙන් දිගහැරෙන්න කියන එක. ඉතින් මම හිතන්නේ අද අපිට කතා කරන්න පුළුවන් මහාවංශයේ සඳහන් වෙලා තියෙන ඒ පණ්ඩුකාභය රජතුමාගේ කතන්දරය. ඉතින් අපි ඇත්තටම අද අපි කතන්දරේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ පෙර අපි වැඩසටහනේ ඉවර කරේ පැහැදිලිවම අපි පොඩි සාරාංශයක් අපි ගත්තොත් අපි කියනවා නම් මේ ඒක මම හිතන්නේ මම මේක විස්තර කරා නම් හොඳයි කියලා මම හිතනවා. එහෙනම් මම ඒක විස්තර කරනවා කතන්දරේ. ඒ කියන්නේ විද්‍යා පැමිණීමට පස්සේ කුවේණියත් එක්ක කුවේණිය දැක්කේට සිටිනවා. ඊට පස්සේ කුවේණිය විජය රාජාභිෂේක කරන්න ඊට පස්සේ ඉන්දියාවේ කුමාරිකාවක් ගෙන්න ගන්නවා. අර කුමාරිකාව ඊට පස්සේ කුවේණිය විජය පළවහනවා. පළවහනවා විජය කුවේණියට යන්න කියන. ඒතකොට විජය බ්ලව්ගර් දෙනාත් එක්ක විජයව අතහැරලා යනවා. ඊට පස්සේ කුවේණිය විජය වෙන කුවේණිය තමන්ගේ දරු දෙනා වෙන ස්ථානයක රඳවලා තමන්ගේ නෑදෑයන් බලන යන අවස්ථාවේදී තමන්ගේ මාමා කෙනෙක් ගියාදී මරණයටපත් වෙනවා. ඊට පස්සේ විජය රජතුමාගේ රාජත්වය පස්සේ පණ්ඩුවාස දේව රජතුමා රජ වෙනවා. ඊට පස්සේ පණ්ඩුවාස දේව රජතුමා වදකච්චායන කුමාරිය මේ ශාක්‍යවංශ කුමාරයව විවාහ කරගන්නවා. පණ්ඩුවාස දේව රජතුමාට සහ වදකච්චායන කුමාරියට දරුවන් පිරිමි දරුවන් 10 දෙනෙක් සහ කුමාරිකාවක් ඉපදෙනවා. ඒ ඉපදිච්ච කුමාරිකාව නස්සශකරුවන් කියලා ඉපදිච්ච කුමාරිකාවට මිලියන පුත්කුමාරයා ඉපදුනොත් ඒ තමන්ගේ ඒ මාමණ්ඩි 10 දෙනාම විනාශ කරලා රජකමටපත් වෙනවා කියලා ඒකම ඒ චිත්‍රා කුමාරියට පොරෙක් ලැබෙනවා. ඒ කුමාරයාගේ නම තමයි පණ්ඩුකාභය. ඒ කුමාරයා ඊට පස්සේ චිත්‍රා කුමාරිය රාසිගතව ආරක්ෂා කරනවා කියන කතන්දරය තමයි අපි ඉවර කරේ. හරි නේද සෝ? මම ඉතින් අද ආරාධනා කරනවා සර්ට පණ්ඩුකාභය කුමාරයාගේ රාජත්වය කොහොමද ඇති වෙන්නේ? පණ්ඩුකාභය කුමාරයා කොහොමද පාලනය කරන්නේ? පණ්ඩුකාභය කුමාරයා මේක ශාස්ත්‍රීය කරනවද නැද්ද? නැත්නම් ඔහේ නිකමෙක් හැටියට ඉන්නවද? මොකද්ද පණ්ඩුකාභය කුමාරයාගේ කාර්යය මේ අපේ ඉතිහාසයේ සර්ට කතන්දරේ කියන්න මම ආරාධනා කරනවා. අපි දැන් මුලින්ම කිව්වා මහාවංශයේ වීඩියෝ දෙන්නෙක් ගැන කතා කරනවා කියලා. මහාවංශයේ. ඒ වීඩියෝ දෙන්න තමයි කෙනෙක් පණ්ඩුකාභය. පණ්ඩුකාභය මහානිත් තමයි බුදුගම් රජු. මේ අයනේ තමයි මහාවංශ කටුරේ වැඩි තැනක් දුන්නේ. දැන් අපි ගත්තොත් බුදුගම් කුමාරයාගේ කතා කරනකොට විශේෂ ගෞරවයක් උන් අනිවාර්යයෙන් මෙන්න පරිච්ඡේද 11ක් උගෙන ආචාර්ය වෙලා තියෙනවා. බුදුගම් කුමාරයා බුද්ධාගම බේරාගත්තු වීරයෙක් තමයි සැලකෙන්නේ. නම් පණ්ඩුකාභය කුමාරයා ගත්තොත් ඔහු බෞද්ධයෙක්ද
කියන එක අපි දන්නේ නැහැ. ඔව්. දැන් සමහරට උට ඔහුගේ මිත්‍රණියගේ ආభాෂයෙන් බෞද්ධ ආගම ගැන යන්න කියලා හිතන්න බෑ. මොකද ඔහු මිත්‍රණිය ඇසුරේ වැඩින්නේ නැහැ. දෙන්නේ ඔහුගේ ගුරුවරයානේ පඬුල කියලා බ්‍රාහ්මණය. ඔව්. එතකොට ඔහු විශ්වාස කරන්න පුළුවන් සමහර විට ශිවාගම තමයි අදහන්නේ. ඒ කාලේ දැන් පඬුගා බුද්ධාරයාගේ ආමාරුගේ නම මතක වෙනවා ශිව කියන නම සඳහන් වෙනවා. එතකොට ඒකෙන් පේන්නේ මොහොත ශිවාගම කියන්නේ. දැන් අනුරාධපුර නගරයේ පිහිටීමෙන් පස්සේ ආගමික තිත්තස්ථාන පිහිටීමේදී බෞද්ධයන් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් බෞද්ධ හිටියාමයි කියලා කියන්නත් බෑ. එහෙමයි නේද? මොකද දැන් බද්දකච්චාන කුමාරිය සමහරට බෞද්ධ කාන්තාවක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ශාක් වංශය නිසා බුදුන් වහන්සේගේ ධර්මය අදහන්න පුළුවන්. අනුමාන කරන්න පුළුවන් බෞද්ධ ආගමෙන් දැනගෙන හිටිය කියලා හිතන්නත් පුළුවන්. ඔව්. නමුත් මෙහෙම අබෞද්ධ කුමාරයෙක් ගැන මහාවංශ කතුවරයා. මොකද ඒ කුමාරගේ මහාවංශ කුමාරගේ පරමාර්ථය මේ බෞද්ධ ආගම ඉතිහාසය ගැන ඔව්. බෞද්ධ ආගම ඉතිහාසය ගැන රාහ කිරීමේදී ඊතරම් බෞද්ධ ආගමට යම් සේවයක් කරයි කියලා පුදුතන උදාහරණ නොවන හඬුගාබේ වගේ කුමාරයෙක්ට ඇයි වැඩි තරක් එච්චර මේ පරිච්ඡේද ගානක් ලිව්වේ කියලා. පරිච්ඡේද එකක් වෙන් කළා. ඒකෙන් පේන්නේ මේ වෙනකොට ජන වීරයෙක් වශයෙන් දැන් පස්වෙනි වර්ෂයෙන් මහාවංශයේ ලියුනේ හඬුගාබේ කුමාරයා මිනිසුන් අතර රැඳිලා හිටියයි. ඔව්. විදුගම්රත් වුණාම එච්චර තනක් දෙන්න තරම්. ඔව්. ඉතින් ඒ පඬුකාභය කුමාරයා ගැන ඇත්තටම එහෙම තනක් දෙන්න තරම් සේවයක් ඉස්ත වෙලා තියෙනවා. කියන එක මෙතෙන්දී බලන්න කල්පනා. දැන් පඬුකාභය කුමාරයාට යක්ෂයන්ගේ සහාය ලැබුණා කියලා හිතාගෙන නැහැ. ඔව්. චිත්ත සහ කාල වේල කියන යක්ෂයෝ දෙන්න ළමාකාරයේදී ආරක්ෂා කරනවා. ඊට පස්සේ චිත්‍රරාග කාල වේල කියන යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්න මෙයා කුඩා කාලයේ සිටම මෙයාව වැඩිහිටියන්පත් වෙනකම් ආරක්ෂා කරපු යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්න. එතකොට ඒ කියන්නේ ඒ ස්වදේශීය මේ රටේ ඉන්නු ඒ යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්න මෙයාව ආරක්ෂා කරන්න මොකක් හරි හේතුවක් තියෙනවා. ඒකෙන් අපිට හිතන්න පුළුවන් මේ දැන් චිත්‍රාකුමරියගේ ආරක්ෂාවට හිටපු සේවිකාවක් යක්ෂ ගෝත්‍රිකයක් මේ සේවිකාවක් කියලා ඒ ආරක්ෂා කරන්නේ. ඔව් ඒ වුණත් දැන් මේකෙන් පේන්නේ මේ කාලේ විතර යක්ෂ ගෝත්‍රිකයන් සහ ආර්යයන් අතර යම් සම්බන්ධතා ගොඩනැගිලා තියෙන ඇති කියලා හිතන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අර බද්දකච්චායන කුමාරියගේ සහෝදරයන් පිරිස ඕම් නැගෙනහිර පළාතේ ඉපදිච්ච ඉන්න දැන් මහියන්ගේට ආසන්න ඒ කාලෙත් යක්ෂගෝත්‍රිකයෝ ඉන්නේ නැති කියලා උත්සාහ කරනවා. හිතන්න තියෙන කාලේ. ඔව්. ඒකට මේ ස්වදේශිකයන්ගේ සහාය උන්න පළවෙනි අවස්ථාවට ආර්යයන්ට ලැබුණු මේ අවස්ථාවේ. ඔව්. අනිත් එක අපි උපකල්පනය කරන්න පුළුවන් නේද සර්? දැන් මේ වෙනකොට ඒ ස්වදේශිකයන්ට මොකක් හරි තමන්ගේම කෙනෙක් රජ කරගන්න ඕන. ඔව් ඒ අවස්ථාවේදී නේද. අර දැන් අරගොල්ලෝ විදේශිකව හැටියට නිතරම සැලකෙන්නේ. ඔව්. දැන් පඬුකාභය කුමාරයා තමන්ගේ කෙනෙක් හැටියට ඕක සලකන්නේ නැති කියන්නේ. එහෙමයි නේද? මොකද මේ දීඝාභය කුමාරයා සහ දීඝාමිනිය යන පිරිස වලට යක්ෂයන්ගේ සහාය ලැබුණා කියලා හිතන්න පුළුවන්. ඒ වගේම පඬුකාභය කුමාරයාට රජකම ලබා ගැනීමදී යක්ෂයන්ගේ සහයෝගය ලැබුණා කියලා නේද? මොකද පඬුකාභය කුමාරයා උප්පත්තිය ලබන්නේ මේ පොළොවේ. එතකොට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හිතන්නේ නැති මේ අපේ රටේ ඉපදිච්ච කෙනාට කොහොමද රාජ්‍යත්වය දෙන්න ඕන. ඔව් ඕකේ දෙමම මේ කියන්නේ පියාගේ සහයෝගය යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය ලබා ගන්න නැත්නම් උන්න බෑනේ තමන්ගේ සේවක හැටියට මේ යක්ෂ ගෝත්‍රිකයන් පත් කරගන්න. ඔව් සර්. එතකොට ඒ අය තමන්ගේ ස්වාමියා හැටියට සලකන්නේ. දැන් ඒ ස්වාමියාගෙන් ලැබිච්ච පුත්‍රයාගේ ආරක්ෂාවක උන්න බාරේ. ඔව් නේද? දීගම් මාරයාගේ ආරක්ෂාව දෙන්නේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ. ඒක මුලින්ම යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහාය මේ පඬුකාභය කුමාරට ලැබුණා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඕන් උපකල්පනය නෙමෙයි ඒක මාසේ ලියලා තියෙනවා. ඒ වගේම මේ ආර්යයන් සමග ඔවුන්ගේ අර පැරණි යක්ෂ ගෝත්‍රිකයන්ගේ විශේෂ පඬුවාසදී වලට වෙනකන් හිටපු රජවරුන් සමග එච්චර සම්බන්ධයක් තිබුණා කියලා සමීපභාවයක් ශීලීභාවයක් තිබුණා කියලා හිතන්න සාධක නැහැ. ඔව්. ඔන්න පළවෙනි අවස්ථාවේදී පඬුකාභය කුමාරයාට මේ සහයෝගය ලැබෙනවා. ඔව්. මාමාරු සමග සටන් කරනකොට උඩ බලයෙන්පත් වෙනත් ඔවුන්ගේ උදව් උපකාර ලැබුණා කියලා. දැන් දූමරක් වත්ත පරිවර්තයෙන් නැත්නම් දිබුලාගලගේ ප්‍රදේශයේ පඬුකාභය කුමාරයා මාමාරු සමග සටන් කරන්න කඳවුරු බැඳගත්තා. ඔව්. ඒකට ඒ අවට චේතියා කියලා යක්ෂණියක් වෙලඹගේ
වේශය අරගෙන සැරිසරුවා කියලා කියනවා. එතකොට මේ යක්ෂ කාන්තාවක් නේ අපි කරගත්තා. යක්ෂ ගෞතික කාන්තාව. එතකොට මේ අශ්ව වෙලඹ දමනය කරගන්න පුළුවන් වෙනවා පණ්ඩුකාභික්ෂුව. ඔව්. එහෙම දමනය කරගෙන ඇගේ සහාය මාමාවරුන්ව සටන් කිරීමේදී ලබා ගන්නයි කියලා. චේතියා කියන්නේ ඔය යක්ෂ කාන්තාවක්. ළමක් හැටියට නිකන් ඉඳලා ඒ කියන්නේ අතර මුලින් එතකොට පණ්ඩුකාභියට විරුද්ධව කියන්නේ පණ්ඩුකාභියට සහයෝගයක් දැක්වේ නැහැ. ඒකනේ මෙයාම මෙල්ල කරගන්නේ පණ්ඩුකාභිය. මෙල්ල කරගන්න ඊට පස්සේ මෙයා බොහොම සහයෝගයෙන් කටයුතු. දැන් සටන් කිරීමේදී පණ්ඩුකාභිය කුමාරයා ඇගේ පිට උඩ නැගලා තමයි සටනට ගියා කියලා. ඒ යන ගමන් මෙයාගේ පොලිස් කර්තව්‍යය කියලා කියනවා කොහොමද මේ අපි මේ සටන කරගෙන කියන්නේ. ඒ තරම් සමීප සම්බන්ධතාවයක් ඇතිලා තියෙනවා. ඒක ඉතින් නිකන් මේක අර නිකන් අපිට අනුමාන කරන්න පුළුවන් මේ සටන් වලදී පණ්ඩුකාභිය කුමාරයාගේ සහායට යක්ෂ ගෝත්‍රිකයෝ ඉන්නේ නැති. ඔව්. නැතුව දැන් සොයදී මේ රටේ ඉන්න මිනිස්සුනේ මේකට සහයෝගය දෙන්නේ. ස්වදේශික මිනිස්සු මේ කඳුරු බඳ ගන්න නැති මේ පණ්ඩුකාභිය. ඔව්. ඒ කියන්නේ අර පැරණි ආර්ය ගෝත්‍රයන් එක්ක මේගොල්ලන්ගේ සම්බන්ධයක් තිබෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවෙන් සමාජයට ස්වදේශික ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්න. එතකොට එතකොට ඇත්තම පණ්ඩුකාභිය කුමාරයාට දැන් කලින් සඳහන් කරා බ්‍රාහ්මණයෙක් සම්බන්ධයෙන් එයාට බ්‍රාහ්මණයා ගාවට පණ්ඩුකාභිය කුමාරයා මම හිතන්නේ පණ්ඩුල දකින්න මේ කුමාරයාට යම්සි අනාගතයක් තියෙනවා. එතකොට මම හිතන විදිහට පණ්ඩුලගේ පුත්‍රයාත් මේ මෙයාගේ කුමාරයාත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පණ්ඩුල කියන කුමාරයාට යන්න මේ කුමාරයාත් එක්ක යන්න කියලා කුමාරයාට කියනවා මේ ඔබ කවදා හරි මේ රජ වුණොත් මේ මගේ පුතාට තැනක් දෙන්න කියන කතන්දරය වගේ එකක් කියනවා නේද? ඔව්. ඒ වගේම පණ්ඩුකාභිය කුමාරයාගේ ඉෂ්ට කරනවා. එයාගේ ගුරුවරයෙක් තමයි උපදේශකයෙක් පත් කරගන්න. ඊට පස්සේ දැන් අර වෙලමගේ නැගලා චේතිය කියන ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සටන ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද මේ පොඩක් පැහැදිලි කරලා දෙන්න. දැන් මාමාවරු කුමාරයා ඉන්න බව දැනගන්නාට පස්සේ ගන්න. ඒකට මම දැන් මේ කුමාරයා වැඩි එකක් නිසා ඔහු සංවිධානය කරගන්නවා. යම් ප්‍රදේශවල කැරලි ඇති කළා ඒ වගේ කළා තමන්ගේ බල කඳුළු ඇති කරගන්න. එහෙම ඇති කරගෙන තමයි මාමාවරුත් එක්ක සටනට එන්නේ. දැන් ඔය කාලේ වෙනකොට පණ්ඩුවාසදේව කුමාරයාගේ පස්සේ අබේ කුමාරයා රජ වෙනවා. ඒ කියන්නේ සර් දැන් ඒකෝට පණ්ඩුවාසදේව මිය පරලෝ ගිහිල්ලා තමන්ගේ වැඩිමල් පුත්‍රයා වන අබේ. අබේ දැන් රජකම් කරන්නේ. ඒ රජකම ලැබිච්ච දුරුම සම්ප්‍රදායක් තමයි. ඒ කියන්නේ වැඩිමල් කුමාරයා තමයි රජකම ලැබෙන්නේ. ඊට පස්සේ උගේ බාල සහෝදරයෝ ජීවත් වෙලා ඉන්නවා නම් ඔහු මිය යන විට එයින් වැඩිමල් කුමාරයා. එහෙම නැත්නම් තමන්ගේ වැඩිමල් පුත්‍රයා. ඒ විදිහ තමයි රාජ්‍ය උනේ සෙක් මේ ලංකාවේ සිද්ධ වෙලා. ඒකට මේ අබයත් අවුරුදු 20ක් විතර රජ කරා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ පණ්ඩුකාභිය කුමාරයා බලයට පත් වෙනවා. ඒ කියන්නේ මේ පණ්ඩුවාසදේව රජතුමා මිය පරලෝ කියලා තියෙනවා. ඒකට පණ්ඩුකාභිය කුමාරයා කොහොම පොඩි අවදියේ අවුරුදු 10ක 10ක වගේ ඒක තමයි. එතකොට දැන් එයා වෙනම කඳවුරු බැඳ ගන්න සටන් සංවිධානය කරන සහාය ලැබෙච්ච මේ ස්වදේශීය ජනපද. ඔව්. එහෙම තමයි අපි ඒක සංකේතවත් කිරීම තමයි අර වෙලඹ. වෙලඹ. ඒක සංකේතවත් කිරීම. ඒක තවත් අපිට මේකක් හිතා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ මුලින් පොඩ්ඩක් සහයෝගය දීලා නෑ. නමුත් එයාගේ මොකක්ද තියෙන වීර වික්‍රමයක් මාක්කන පාවිච්චි කරලා ඒ දේ බලපාන්න. ඔව් එතකොට මෙයා මේ නායකයෙක් හැටියට පිළිගන්නවා. නායක දේශිකයෝ ටික මේ අපේ රටේ කුමාරයෙක් මේ මෙයාට නායකත්වය ලබා දෙන්න අපි එකතු වෙන්න ඕනේ කියන අර මුල්ලාවෙන් තමයි විරෝධයේ මේන එක සමනය වෙනවා මේ කණුගාබේ කුමාරයා තුල. ඔව් ඊට පස්සේ අපි දැන් අපේ කුමාරයා අවුරුදු 20ක් රට පාලනය කරනවා. දැන් මට මේක ගැටලුවක් වෙනවා. මම නිකන් අහලක් තියෙනවා කියවලක් තියෙනවා අබේ කුමාරයා යම්කිසි ආකාරයකට මේ තමන්ගේ නගගේ පුතාට යම්කිසි ටිකක් පොඩි ලෙන්ගතුකමක් තිබුණා. ඔහු නිසා තමයි ඇත්තටම ගක් වෙලාට අර කාලේ දැන් මේ අර දැන් කුමාරයා දැන් ඉන්නකොටම විනාශ කරන්න තිබුණානේ. උපදින කලින් විනාශ කළා දාන්න තිබුණානේ.
එහෙම නොකලේ එතකොට කුමරියගේ ජීවිතේ නේරගත්තේ චිත්‍රා කුමරියගේ ජීවිතේ බේරගන්නේ ඒ වැඩිමල් අයියා මැදිහත්. ඒ වගේම සර් මේ තවත් කතන්දරයක් තියෙනවා අර දීගායු චිත්‍රා කුමරියගේ දීගගාමිනී අබේ කුමාරයාත් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා කියලා එයාත් එක්ක දැන් මේ සම්බන්ධ වුණ නිසා තමයි මේ චිත්‍රා කුමරියත් එක්ක මේ සම්බන්ධය ඇති වුණේ කියලා. රජවාසී ඇසස් නැහැ මොකද සම්බන්ධයක් ඔක්කොම ඉතින් බැරි සමීප ඥාතීන් සමීප ඥාතීන් නිසා එක්ක ලොකු ගැටලුවක් වෙන්නත් නැතුව මොකද රජවාසී පක්කරි තනතුරක් දරුවයි කියලා ඉතින් සෑතනම ඒක අබේ කුමාරයා මේ සහයෝගය පණ්ඩුකාවේ මක්කාකාරයෙන් පණ්ඩුකාවේ කුමාරයාගේ රාජ්‍යත්වයට ඉන්න පළපාල තියෙනවා බලපන්. ඒ වගේම පණ්ඩුකාවේ කුමාරයා බලයට පත් වුණාට පස්සේ අනුරාධපුර රජු වුණාට පස්සේ රෑ රජේ ඉන්නයි කියලා කියනවානේ අබේ කුමාරයා. මොකද රෑ රජු. ඒ රෑ රජු. ඔව්. මේ නිකන් නගරාධිපතිතුමක් වගේ කියලා. කොහොමද රාත්‍රී කාලයේට නගරේ පාලනය කළා තියෙන්නේ අබේ කුමාරයා. එහෙම තමයි සඳහන්. ඒ කියන්නේ ඒකෙන් තවසාදිකයක් කියන අනුරාධපුරේ කොච්චර දියුණු නගරයක්ද කියලා කිව්වොත් එතකොට මේක නොනිදන නගරයක්. නොනිදන නගරයක්. ඒ කියන්නේ රාත්‍රී කාලේට මේ නගරේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සරියාගේ අබේ කුමාරයා රාජ්‍යත්වයෙන් පස්සේ මේ දුක මේ පණ්ඩුකාවේ අබේ කුමාරයා රාජ්‍යත්වයේ ඉන්නකොට පණ්ඩුකාවේ කුමාරයාට දෙනවා නෑ පණ්ඩුකාවේ කුමාරයා බලයට පත් වෙනවා. ඒ කියන්නේ පණ්ඩුකාවේ කුමාරයා ඒ කියන්නේ සර් එතකොට අබේ කුමාරයා පණ්ඩුකාවේ කුමාරයා මරන්නේ නෑ කියලා මාමාව පැරුවයි කියලා මොකද? මම අහලා තියෙනවා සර් මේ මම අහලා තියෙන කතාවක් දේසා සමහර පිළිලේකනවල කියලා තියෙනවා. ඔව්. ඒක මම දන්නේ මහාවාසී මම මේ හිතට වටත් අවුල නැහැ මම දීර්ඝ වශයෙන් කියලා නැති නිසා. නමුත් මේ සමහරෙන් තියෙනවා මාමාවරු 8 දෙනෙක් නරුවාය ඒකෙන් කෙනෙකු කරාය ඒ දෙන්න ඒක තමයි මොකද මේ පණ්ඩුකාවේ කුමාරයාට අබේ කුමාරයා සම්බන්ධ ඒක මගේ මාමා සම්බන්ධයෙන් පොඩි ලෙන්ගම්පාවක් ලෙන්ගම්කමක් තිබුණ නිසා මේ අපේ දානේ දුන්නා කියලා. ඉතින් දැන් පණ්ඩුකාවේ කුමාරයාගේ විශේෂ සර්වපාලී කුමරියනේ. ඔව්. ඇගේ පියත් මේ මාමා කෙනෙක් නේ අර ගිරිකන්ද සිව කියන මාමනේ. මාමා. ඒ කියන්නේ මේ දෙන්න වෙනව නේද? ඒකපොඩි. ඔව් ඔය කියන විදිහට ඉතුරු වුණා නම් සමාජ සැපතුරු ගියන්න පුළුවන්. සනක් කියන්න පුළුවන්. නමුත් මේ මාමලා අනිත් මාමලා ගැන ඉතින් ලොකු විශේෂ සඳහනක් නැහැ කොහෙද? නැහැ. ඒක තමයි නැහැ. ඇත්තටම දැන් ඔක අර ජෝතිෂ විද්‍යාව වල කතන්දරේ කිව්වට ඇත්තටම පණ්ඩුකාවේ කුමාරයා මාමට මරලා රජ වුණාද? එහෙම නැත්නම් ඇත්තටම මාවලා මෙයාගේ බලපරාක්‍රමය දැකලා රාජත්වයේ මෙයාට අබේ කුමාරයා නේ ඉන්නකොට රජ වෙන්නේ. අනිත් අයගේ ලොකු මේ බලපෑමක් එන්න විදියක් නැහැ නේ. මොකද අබේ කුමාරයා නේ ඇත්තටම මරන්න ඕන රජ වෙන්න නැහැ. ඒකට අබේ කුමාරයා කිව්වල අනිත් මාමලාම මරලා කියන එක ඒක සතනකදී මිය ගියා නම් ඇරෙන්න වෙන හේතුවක් නැහැ. දැන් පාලි කුමරියගේ පියත් මේ මාමා කෙනෙක් ඒ නිසා ඒක පිළිබඳ ලොකු තර්කයක් කරගෙන මරුවාගේ තර්කයෙන් මහා මරුණාගේ තර්කයේ කරගන්න අමාරුයි. පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් සර් එහෙම බැලුවම අබේ කුමාරයා සහ පණ්ඩුකාවේ කුමාරයා අතර ඒ රාජ්‍යත්වයේ පිළිබඳ මහා විශාල වෛරක්කාරී හැඟීමක් නැත්නම් ඉතින් ඔබ බාරගන්නෙත් නෑ. බාරගන්නේ නැහැ. ඔව්. නැත්නම් ගමක පාලනයක් වෙන්නේ නැහැනේ තමන්ගේ නගරේ අගනුවර පාලනය දෙන්නේ නැහැ. ඒක ඒ තරම් විශ්වාසයක් තිබුණේ කියනවා. ඒ කියන්නේ රෑ රජය කියලා කියන්නේ රාත්‍රී කාලේ රාජ්‍ය උඩ බාරන්නේ කියලා කියන්නේ. ඒකට නගරේ විතරක් නෙවෙයි මුළු රටේම පාලනය නගරේ කියන්නේ ඒකනේ මේ කියන්නේ ජාතිවතුමා පොටක් ගෙන්න වෙන්නුනා වැඩ බල දුන්නා වැඩ බල ඊට පස්සේ ඇත්තටම කොහොමද මේ පණ්ඩුකාවේ කුමාරයා දැන් ඇත්තටම තමන්ගේ ඒ ස්වදේශිකයන් එක්ක සමග අඳුරු බෙදලා මේ රාජ්‍යත්වය ලබා ගන්න. ඔව්. සහ සටනකින් කුමාරි රාජ්‍යත්වය ලබා ගන්නවා. ඒ ලබා ගත්තට පස්සේ ඇත්තටම අපි අහලා තියෙනවා සර් ඇත්තටම පණ්ඩුකාවේ රජතුමා මහාවාසී විශේෂ තැනක් හිමි වෙන්න එතුමා මම හිතන්නේ මේ රට එක කොට දැන් ඉස්සෙල්ලා තිබුණේ එක තැනක එක ප්‍රදේශයක මෙයා කියන්නේ ඒකච්ඡත්ත කරා කියන එකටත් වඩා අතන මුළු රටම පාලනය කරපු රජෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඔව්. දැන් ලංකාවට ආපු ආර්ය විම ජනාධිපති ගංගාසන
ඔව්. ගම්ගාසු ප්‍රදේශ. ඒකට මේවා ඇත්තටම නගර නෙමෙයි. ඔව්. ගම්. ගම්. හැබැයි මේ ගම් ස්වයං පෝෂිත. එහෙමනේ. ස්වයං පෝෂිත. දැන් අර ප්‍රධාන පාලකයෝ විදිහට ගම් පාලක ඉඳලේ ගම් වල හිටපු ප්‍රධාන. ඔය ගමිත වගේ ඉන්දියාවේ නම් තිබුණේ. ඔව්. ඒකට දැන් මේ මුල් රජවරු ඉතින් ප්‍රබල රජවරු නෙවෙයිනේ. ඔව්. දැන් විජේ වුණා සීමිත ප්‍රදේශයකනේ කාලේ සීමිත ප්‍රදේශයක පාලනය කරනවා. දැන් දේවානම්පියතිස්ස රජුගේ කාලේ වෙනකොට යම් යම් ප්‍රදේශවල වෙන පාලකයෝ හිටියේ කියලා ප්‍රාදේශීය පාලකයෝ හිටියා. ඒ ප්‍රාදේශීය පාලකයෝ බුද්ධාගම තුලින් එකමුතු කරගත්තයි කියලා දේශපාලන වශයෙන් කියනවා. ඒ වෙලේ තමයි ඇත්තටම දේශපාලනික වශයෙන් බුද්ධාගමත් එක්ක තමයි රට එක්සත් වෙන්නේ. මේ කාලෙත් හිටපු ප්‍රධාන පාලකයෙක් මේ පණ්ඩුකාභිම. දැන් එතුමා විසින් යම් ආකාරයක මධ්‍යගත පාලනයක් ඇති කරන්න උත්සාහ කරා කියන්නේ. ඒකට ගම්වල ගම් හැටියට නේ ඔව් නගරයක් වෙන නම් වෙලානේ පරිණතාවට නගරයක් දෙන්නානේ අනුරාධපුරේ කියන්නේ. ඔව් පුර කියන්නේ නගරේ. පුර. අනුරාධ ග්‍රාමනේ අනුරාධපුරේ බවට පත් වෙනවා. අනුරාධ ග්‍රාමය ඇති කරන්නේ විජය රජුගේ ඇමතිවරයෙක්. ඔව් අනුරාධගෙන් අනුරාධ තමයි අනුරාධ ග්‍රාමයේ එතකොට අමාත්‍ය. එතකොට ඒ කියන්නේ දැන් පණ්ඩුකාභය කුමාරයා පණ්ඩුවස්ති රජතුමා උපතිස්ස ග්‍රාමයේ පාවිච්චි කරා වගේම පණ්ඩුකාභය කුමාරයා මුලින් පණ්ඩුවස්ති තමයි පණ්ඩුකාභය කුමාරයා ඊට පස්සේ එතුමා අනුරාධපුර නගරේ පිහිටා. ඔව්. එතකොට මේ ඒ කියන්නේ සර් දැන් පොඩි මේ පැහැදිලි කිරීමක් කරගන්න ඕන. ඔව්. ඒ කියන්නේ අනුරාධ ග්‍රාමයේ අනුරාධ කුමාරයානේ මේ දීගරේ අනුරාධ ඇමතිවරේ අනුරාධ ඇමතිවරේ අංශි මට්ටමවල අනුරාධ ග්‍රාමයේ හොත් පැත්තකට ගොඩනගන්න ඇති. ඒකනේ පණ්ඩුකාභය කුමාරයා ඒක අගනුවර හැටියට ඔව්. එතකොට පණ්ඩුකාභය කුමාරයා අනුරාධ ග්‍රාමයේ ගුණවල හැටියට අරගෙන පණ්ඩුකාභය කුමාරයා සෑහෙන දියුණු කරා. ඔව්. ඒක නිසා ඔව් ඒක ගැන අපි කතා කරනවා. ඔව්. දැන් මේ විදිහට ප්‍රධාන නගරයක් හදාගන්න ඕන ඇත්තේ එයාට ලංකා පිළිවෙලකට පාලනය කරන්න ස්ථානයක් ඕන කරනවා. ඒක පළවෙනි වතාවට දිවයිනේ අනිකුත් ප්‍රදේශවල අපි බෝල්ට උතුරු පැංචලා. ඔය විදිහට දැන් නැගෙනහිර ප්‍රදේශය. මහවැලි ගංගාව ප්‍රදේශය ඕවයිනේ ජනාවාසී පිළිවෙල. කැලණින් ජනාවාසී තිබුණා කියලා හිතනවා. ඔව්. පස්සේ කාලේ බුදුගන් කුමාරයාගේ කාලේ ඒ වගේ තව දේවන් පාවිච්චි කරනයි කාලේ වෙනකොට. ඔව්. ඒවයි ජනාවාසී තිබිලා තියෙනවා. ඔව්. ඒකට හම් වෙනවනේ. ඔව්. මේක කතා කරනවා. ඒතකොට දැන් මෙතුමාට පණ්ඩුකාභය කුමාරයාට අවශ්‍ය වෙනවා දිවයිනේ පාලන තන්ත්‍රයේ යම් ක්‍රමවත් බවක්. ඔව්. ඒකට අනුරාධපුරේ නගරේ වඩා සුදුසු ස්ථානයක් කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ඒකට හේතුවක් තමයි ওই කාලේ විලඳාම තිබුණනේ පිටරටවල. ඔව්. ඒ ලංකාවේ ප්‍රධාන වරායතුනේ මාන්තොට. මාන්තොට. ඒක මාන්තොටට වඩා ආසන්න නගරේ තමයි අනුරාධපුර. එහෙමයි නේද? ඔව්. කෙලින්ම මල්වත්තිය ඔස්සේ එන්නත් පුළුවන්. ඒ කියන්නේ බොළු නායක ගන්නේ සාමාන්‍ය අයගේ එන්න පුළුවන් තමයි කියලා. ඔව්. ඒකට අනුරාධපුර නගරය තමන්ගේ අගනුවර කරගන්න ඉක්මා කටයුතු. ඔව්. ඉතාලම සැලසුම් සහගතව තමයි මේ නගරේ ඉදි කරන්නේ. දැන් අර වාස්තු විද්‍යා ශිල්පීන්ගේ සහායත් මේකට ලබා ගන්නයි කියලා. දැන් ওই කාලේ ආගමික පූජකවරු සාමාන්‍යයෙන් විවිධ ලෞකික විෂයන් ගැන නම් වෙන්නේ ලෞකික විෂයන් ගැන වුණාට අනිකුත් ආගම් වල පූජකවරු බ්‍රාහ්මණ පූජකවරුනේ. ඒ අය ලෞකික කාරණා සම්බන්ධයෙන් දැනුවත් උදවි. ඔව්. දැන් පණ්ඩුකාභය රජතුමා සේවය ලබා ගන්නවා ජෛන පූජකවරයෙක්. ජෝතිය කියන ජෛන පූජකවරයෙක් තමයි මේ නගර සැලැස්ම ඇඳයි කියලා කියන්නේ. දැන් අදටත් අපි සැලැස්ම සකස් කරන සැලැස්ම ශිල්පී කරනවා. මේ ගුණේ මානසික ඒකට මෙන්න මේ ජෝතිය කියන මේ ඇත්තම ගුණ නිර්මාණ නගර නිර්මාණ ශිල්පිය. තමයි මේ සැලැස්ම හැදුවා කියලා. ඉතින් ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට ඉතාලම දක්ෂ නිර්මාණකරුවන් ඉඳලා නිර්මාණකරුවන් දැන් අපි බැලුවා ඉන්දියාව ගැන බැලුවා. ඉන්දියාවේ ශිෂ්ටාචාරයක් ජාරෝ හරප්පා කියලා. ඔව්. ඒකට ශිෂ්ටාචාරනේ. ඔව්. ඒක අපි යන්නත් වඩා අවුරුදු 10 ගණන් පැරණි ඒ ශිෂ්ටාචාරය නේද? ඔව්. ඒ සම්ප්‍රදාය ලංකාවටත් ඇවිල්ලා තියෙන පුළුවන් ආරයන් සහ ඉන්නේ පස්සේ ගන්න. අර
හින්දාරෝ හරත්මා ශිෂ්ටාචාර නැගිටින ආරයන් නැති විනාශ නැහැ කියලා මතෙන් තියෙනවා. ඔව්. ඒක නෑ කොහොමද හැබැයි ඉන්දියාවට පැණි මුල්ලාගේ නම් නාගරික ක්‍රම ගැනීමක් තිබෙලා නැහැ. පස්සේ කාලේ ඉන්දියාව තුළින් තමයි උන්ගේ නිර්මාණ නිර්මාණය කරන්නේ. ඔව්. එහෙම මේවා. කොහොම හරි දැන් මේ ජෛන පූජකෙක් ආවන ඔව් ජෛනාගම ඉන්දියාවේ තියෙන ආගමක්. ඒ ආගම ඉන්දියාවේ ලංකාවට ආපු එක. මේ ජෛන පූජකවරයා හරහා ඉන්නේ ආපු තාක්ෂණික දැනුම ඉන්දියානු දැනුම වෙනවා. ඉන්දියානු දැනුමක් වෙන්නේ නැහැ. මේ ස්වදේශීය ඉපදිච්ච දැනුමක් නෙවෙයි. අනිත් අපිට නාටකුන් ආරාමියක් හම්බ වෙලා නැහනේ. අන්තපුරේ පිට වඩා පැරදි නැත්නම් දැන් මේකයි ඔයාලට කියලා. හරි කියනවා. තහවුරුනාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. සොයාගත්තා. ගොඩාක්ම තියෙන ඉතින් ওই ගාල් කටාරම් මිලුකු ගාල්නේ. ඒ වගේ අර දියුණුවම මේක හොයාගන්න බැරි. සමහර වෙලා අවස්ථාවලදී කියනවා නමුත් අපි නගරයක් නිර්මාණය නගරයක් හොයාගෙන නැහැ. නගරයක් ගන්න විදිහට නගරයක් කියලා හොයාගෙන දියුණු තාක්ෂණයේ යුතු නගරයක් හොයාගෙන පැරණි නගරවල අනුරාධපුරේ ගියන් පස්සේ එහෙම නගර තියෙනවා. අනුරාධපුරේට ඉස්සෙල්ලා කියන්නේ විජේටත් ඉන්න කලින් විජේ කාලේ සාමාන්‍යව ඉස්සරහේ ගැන එහෙම පඬුවස් තුනක් ඌ නටබුන් නගරයක් නෙවෙයි. අනිත් ඔය දැන් තියෙන පඬුවස් තුන මහා පරාක්‍රම බහු රජුගේ ඉදිරියට නගරයක් හැටියට. එහෙම නේද? ඔව්. ඒක හැරි නගරයක් කියලා කාල නිර්ණය කරගම හොයාගන්න. ඊට පෙර ඉතින් මේ ඉතින් දියුණු මේවලම් පාවිච්චි කරපු ගොඩනැගිලි තිබිච්ච එහෙම නගරයක් හොයාගෙන සඳහන් වෙන්නේ නැහැ. දැන් එතුමා මේ කණ්ඩායමේ අනුරාධපුර නගරේ පිටවන්නේ ඉස්සෙල්ලා නගර සීමා පිටු ගත්තා කියන්නේ. නගර සීමා. ඒ අර සැලැස්මට අනුව. එහෙම අර දෝතිය පූජකවරයා අතු සැලැස්මට අනුව නගර සීමා පිටු ගත්තා. හරි. නගර සීමා පිටුවගෙන ඒ නගරේ වටා දියාගලක් වෙනවා. ඒවා කියන්නේ ආරක්ෂාව. පැරෙන් නගරේ නටමු අපිට හම්බෙලා ආරක්ෂාවට හා ව්‍යවහාරයේ මොනාරි පාට පාට ඒ සියල්ල විශේෂම ආරක්ෂාව තමයි දියාගන්න. අද මේ සීග්‍රේ වට දියාගන්න. මේ වගේ හතරක් දියාගන්න. ඒ වගේම දොරටු හතරක්. හතර දිශාවට දොරටු හතරක් ඇත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ දොරටු සහ නගරේ ඇතුළත මහා මාර්ග වීදි ඒ වගේ ඒවා සැලසුම් කළා කියලා. එහෙම සැලසුම් කළා ඒවත් සම්බන්ධයෙන් කියන්නේ නගරේ පිට වෙන්න ඇතුළු වෙන්න ඒ දොරටු කරා. ඒකට වෙළඳ ශාල. ඒ විශේෂ කොටසක් වෙන් කරනවා වෙලෙන්න. වෙලෙන්න විශේෂ කොටසක් වෙන් කරනවා. ඒ කියන්නේ මෙතන නගරේක විදියට වගේ. ඒකට ආරෝග්‍ය ශාල. ආරෝග්‍ය ශාල පිටුවල. ඒක වෙනම ආගමික සිද්ධාන්තයක්. ආගමික සිද්ධාන්තයක් තියෙන ප්‍රදේශ. ඒකට වෙළඳ කුටි ඒ වගේ තියෙනවා. ආරෝග්‍ය ශාල. ආගමික ඒ වගේ දියුණු මේ. ඒකට නගරේ කසල සෝදකයන්ට නගරයෙන් පිට. නාගරික සීමාවෙන් පිට වෙනම මේ අර කියන්නේ නිකන් ඒවා ලයින් ඒගොල්ලන්ට ලැබුම් ගන්න ජීවත් වීමට ස්ථාන. ඒ කම්පය. එතකොට මලමිනි ගෙනිහිල්ලා බහැර කරන්න සුසාන දුන්නා. සුසාන ඒක ප්‍රමාවත් බහැර කරන්නේ සෞඛ්‍ය සම්බන්ධ බහැර. කියන්නේ සෞඛ්‍ය ශිල්පියෙක් කරගෙන දැන් පස්සේ ආරෝග්‍ය ශාලාවේ සෞඛ්‍ය සම්බන්ධ අනිවාර්යයෙන්ම දීලා දෙනවා. ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න සහ නාගරික සැලැස්මක් ඒක මේ දියුණු නාගරික සැලැස්මක් පළවෙනි එක පඬුගාමී රජතුමා තමයි අපේ මහා විද්‍යාලය සහ පුරාවිද්‍යාත්මක දැනට පුරාවිද්‍යාත්මක සාධක ඔය ආනවතුමාට සම්බන්ධ කාමේ හොයාගෙන නැහැ. නම් අපි පැරේ නගරේ පස්සේ දැන් දිගන මුස්සර තුනේ කාල සංවර්ධනය වෙච්ච නගරේ ඒකක් තියෙනවානේ අපි දැන් ගිහිල්ලා කරන්නේ කතන්දරේ දැන් උපාරාම එකක් දිගන ඒකට මහා මෙවුනා මහා බෝධිය ඒවා ඒ කාලේ එතකොට දැන් සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා මේ අග්නිදිග ආසියානු රටවල් ගත්තා. ඔය යුගයේදී දියුණුතම නගරයක් තිබුණේ අපේ ලංකාවේ කියලා.
දැන් අපි ෂෝපින් කියන දෙයක් නෙවෙයි. නමුත් මේ විදිහේ නගරයක් ගැන තරම් තිබිච්ච තාක්ෂණික දැනුමක් තිබිලා තියෙනවා. ඒ වගේ නගරයක් ඒ විධිමත්ව නිර්මාණය. දැන් නගරයට අවශ්‍ය ජලය සපයා ගැනීමට වැව් විදුලි. දැන් ලංකාවේ ඉදිරි හදපු ප්‍රධාන ගාන්ටන් සාල වැව් මේවා ප්‍රධාන වැව් දෙකක් තමයි අබේවැව සහ මේ ගාමිණී වැව්. ගාමිණී. බසක් කියන්නේ. ඒ නගරයේ ජලය ලබා ගන්න කොයිතැන් කටයුතු ඒ නගරයට විශ්ලේෂණය කරන්න. ඒ නගරයකට ජලය ලබා ගැනීම ගැන සනීපාරක්ෂක ක්‍රම වගේ දැනුම උනන්දු වෙලා තියෙනවා. ඔව්. දැන් එහෙම බලනකොට මණ්ඩුකාභරණතුමා මම හිතන්නේ පළවෙනි රජා අපි ස්වදේශීක රජතුමා හැටියට පිළිගැනීම අපිට ආඩම්බරයක් වෙන්න පුළුවන්. මොකද එතුමා මේ දේශීය ජනකොටසට එක්කාසු කරගන්නවා. දැන් අපිට හිතන්න පුළුවන් මේ දැන් මණ්ඩුකාභේ කුමාරයාට අපි යක්ෂගෝත්‍රීයගේ සහාය ලැබෙන්නේ නැත්නම් ඊට ඉස්සර හිටපු රජවරු යක්ෂගෝත්‍රීයගේ සහාය ලැබුණේ නැහැ කියන එක උපකල්පනය කරනවා. ඔව්. දැන් ඕන් ළඟ පළවෙනි වතාවට යක්ෂ සේවය කළා. මණ්ඩුකාභරණ සියාගේ කාලේ නම් කියන්නේ දීග මාරේ කාලේ නම් දැන් චිත්‍රාකරගේ ආරක්ෂාවට යක්ෂයන් හිටින්න පේනවනේ. චිත්‍රාජ කාල වේල කියන්නේ ප්‍රධානම ගෝත්‍රික සමහර සෙන්පතිවලින් එකක්. දැන් ඒ දෙන්නාගේ දේවාල කිහිපෙවයි කියලා කියනවනේ මණ්ඩුකාභරණ මහරජතුමාගේ. ඔව් නේද? ඔව්. ඒ චිත්‍ර රාජ කාල වේල දෙන්නවා දෙවුවත් කියලා තියෙනවනේ. ඔව් දේවත්වයට නමන්නේ නැත්තේ මේ දෙන්නගේ මොකක් හරි විශේෂ ප්‍රමුඛතාවයක් තියෙනවා. පසු කාලේ ඒ දේවානම් පිරිස රජතුමා දැන් තිස්ස රජතුමා රජ වෙනකොට චිත්‍ර කාල දේව කියන දෙන්නාව අදහන තත්ත්වයක් මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ මණ්ඩුකාභරණතුමාට සෑහෙන උදව්වක් දේශීය ජනකොටස් ස්වදේශීය ජනකොටස් සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ ස්වදේශීය ජනකොටස් සහයෝගය ලබාගත්ත පළවෙනි රජතුමාත් මෙතුමයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඊට පස්සේ ග්‍රාම සීමා නියම කරනවා රටේ. අනිත් ප්‍රදේශවල එතුමා අනුරාධපුර නගරයේ සංවර්ධනය කළා. ඒ අතර කාලය තුලම දෙන්නේ ග්‍රාම සීමා නියම. ඒ ග්‍රාම සීමා නියම කරන්නේ බදු ලබා ගැනීම. බදු ලබා ගැනීමේ ක්‍රමාත්මකයක් තියෙනවා. එච්චර කල් අපි කිව්වේ සාමාන්‍යයෙන් ඒ වෙනකොටත් තිබුණේ අර ස්වයං පෝෂිත ගම්මාන කියන. ඔව්. අනිත් ප්‍රදේශයක එච්චර ලොකු සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ ලොකු වගේ දේවල් නම් වෙනදාම තියෙන ඉතින් පැනික් වගේ දේවල් ඔයලා ඔය ආතීතේ නම් විලින්දයිලා තියෙන පැනික් ප්‍රධානම පැනික් වගේ දේවල් අරගත්තා. වෙන ඒ දේවල් තියෙන්නේ. නමුත් අර එකිනෙකට බද්ධ වෙච්ච ක්‍රමික සංවිධානයක් තිබිලා නැහැ. රාජ්‍ය සංවිධානයක් තිබිලා නැහැ. මං අහලා තියෙනවා දැන් මං කියපු පොත්පත්වල සමාන කියලාට සඳහන් වෙනවා දැන් අර ජීරත්තුමා පැමිණිලා ඊට පස්සේ අනුරාධ ප්‍රමුඛයාසා පිස් දෙන්න රට ඇතුළට යනවා. ඔව්. යනකොට සමහර ඒගොල්ලන් දැකලා දිනවා සමහර ග්‍රාම තියෙනවා ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රිය සහයදායි ප්‍රදේශ මිනිස්සු ඒ ගම් හදාගෙන මේ කියන්නේ ඒගොල්ලෝ අපි අයිසොලේට් වෙලාගෙන නැත්නම් අනි වෙලා වගේ උදකලා උදකලා ගම්මාන තනින් තන ඒ ගම්මාන අතර සම්බන්ධයක බොහොම අඩුවෙන් තිබිලා තියෙනවා. කොහොමද ඉතින් ලොකු අවශ්‍යතාවයක් නැහැ. පිටින් ලබා ගන්න බැහැ. ඒ වගේ මූලික වශයෙන්ම ඔය ලුණු වගේ දේවල් පිටින් ලබා ගන්න කට අභ්‍යන්තර. උද තිට්ටු නම් ඒකත් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන්. එතකොට ඉතින් අර මේ සමාජ වෙනදාම තියෙන්නේ නැති මොකද ඇඳුම් වගේ දේවල්. ඔව්. ඇඳුම් ආභරණ ඒව වෙනදාම තියෙනවා. ඒකම වෙනදාම විදේශවල තියෙන්නේ. ඒවත් ඉතින් ওই නගර බිහි වුණාට පස්සේ තමයි ඒ වෙන්නේ තමයි අර නිලන්දවිලා කියන්නේ බොහොම පරිශ්‍රමයක් අල්ලන්න ගිහිල්ලා ආකි ප්‍රධාන තැන් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ආයතන මණ්ඩුකාභරණතුමාගෙන් පස්සේ තමයි මේ වෙළඳාම් කටයුතු සහ ඒ නගර නිර්මාණය, ග්‍රාම නිර්මාණය ක්‍රමතිව සිද්ධ වෙලා ඒකට පාරවල් හැදිලා ගම්මතර ඉඳලාපාවේ නැති වෙලා ඉස්සු එකිනෙක හා සම්බන්ධ වුණාට පස්සේ තමයි මම හිතන්නේ විතර වෙළඳාම දියුණු වඩා එතකොට ඉතින් එහෙම බැලුවම ඇත්තටම මණ්ඩුකාභරණතුමා තමයි මේ රටේ රාජ්‍යත්වයේ ආරම්භක පියවර සහ ඒකවල ඔහු අර ස්වදේශීයයන්ගේ සහයෝගය ලබා ගන්න සමත් වෙනවානේ පළවෙනි වතාවට සම්බන්ධ. දැන් විජේ කුමාරයාට ස්වදේශීයයන්ගේ සහයෝගය ලැබුණා කියලා හිතන්න බෑනේ. මණ්ඩුවස්දේව රජතුමාටත් එහෙම ලැබුණා කියලා හිතන්න බෑ. ඔව්. ඒ කාලේ යම් මිත්‍ර සම්බන්ධතා තියෙන්නේ නැති නම් ලොකු සහයෝගයක් තිබුණේ නැහැ. පළවෙනි වතාවට එහෙම සහයෝගයක් ලබා ගන්න නැත්තේ මණ්ඩුකාභරණතුමාගේ පියා.
ඒ කියන්නේ දීඝගාමිනී කුමාරයා. කුමාර. දැන් දීඝා රත්නාවගේ මේ පාලක දීඝා කුමාරයා දීඝගාමිනී කුමාරයාගේ පියා වගේ ඈත් ආයෙත් ලබා ගන්න නැගිටින බලන්න. නැගිටින බලන්න. මොකද මහියංගනේ ආට ප්‍රදේශනේ වෙයි දැන්. දීඝවාපි අරම මේ කල්ලුවා. ඔව් සර් මම හිතන විදිහට පැහැදිලිවම මේගොල්ලෝ ප්‍රදේශිකයන් මේගොල්ලන් මේ ආණ්ඩුකාරය පුරාණ සහයෝගය දෙන්නේ නැත්නම් අනිත් අය පොරොම් වැඩි. මෙයා මේ විවේක කරන ඒකට ඒගොල්ලෝට ඔව් දැන් පණ්ඩුවාස්ගේ වෙන යන ඔහු ඉන්දියාවේ සියලුම දෙනා ඉන්දියාවේ සහ ඒ සියලුම දෙනා ඉන්දියාවේ ඔව් දැන් අබේ වගේ අය ලාංකිකයෝ වෙන්න මොකද ඒක අබේ වගේ අබේ විතර ඔව් ඒ ඉතින් අර ඒ නිසා අනිත් එක මේ යක්ෂ ගෝත්‍රයන් මෙයත් එක්ක සම්බන්ධ වීම විශ්වාස කිරීම ඔව් සහ මෙයාගේ වාසනා ගුණයත් ඒ බලපාන්න නැති ඉතින් මේ නැත්තම් අර මෙයාට උගන් ගුරුවරයාගේ බලපෑම ඒ බලපෑම යා ඔව් දැන් ඔය පණ්ඩුල බ්‍රාහ්මණයෙක්නේ ඔව් එතකොට ඔහු යක්ෂ ගෝත්‍රයේ කියලා හිතන්න අමාරුයි නේද බ්‍රාහ්මණය වාස්කෝත්‍රික වෙන්න බෑ ඔව් ආරෙක් වෙන්නේ ආරෙක් වෙන්නේ ඉතින් එහෙම බැලුවම ඇත්තටම ඉතින් මහානාම හඳුරෝ මහාවංශයේ පරිච්ඡේද දෙකක් මේ කිරීමෙන් මතක කිසිම සාධාරණ නැහැ කියලා ඒ කියන්නේ පස්වෙනි සත්වර්ෂයේ වෙනකොටත් ඔහු ජන වීවි එහෙම නැත්තම් මෙච්චර මොකද මම ඒක සර්කින් ඇහුවේ සාමාන්‍යයෙන් මහාවංශයේ ලියනකොට මහාවංශ කතුරෝය මහානාම හඳුරෝ හේතු කිහිපයක් කියනවා නයි මම මේක කියන්නේ ඒ කියන්නේ මේ ඇත්තටම බුද්ධාගමනේ බෝධි ආගමනේ ධාතු ආගමනේ සහ මේ රාජාගමනේ කියන මේ කතන්දර ටික ඇතුළත් කියන්නේ සාසනික ඒ ටික ගැන මම කියන්න ඕන කියලා කියන්නේ. එතකොට එහෙම තියෙද්දි මේ පණ්ඩුකාවරතුමා ඔය මම හිතන්නේ ඒකටවත් යන්නේ නැහැ. නමුත් එයා ගැන කියන්නේ විතර ආරම්භයේට මෙයා දුක් සහයෝගයේ සම්බන්ධයෙන් රාජකීය පිටවන්න එතනට ඒ සීලුම දෙයට මෙයා දුන්න සහයෝගය පිටවව දැන් දේවානම් විශ්වරත්නමාගේ දඩුවනේ මණ්ඩුකාවේ ඉතින් අපිට ඉතින් දැන් මණ්ඩුකාවරතුමා මේ වගේ රාජත්වයක් උන්නගෙන නගර නිර්මාණය කළා ගම් නිර්මාණය කළා රටේ මුළු රට පුරාම තමගේ රාජත්වයේ ඒක පතුරවලා රාජ්‍ය පාලනයේ සිද්ධ කළා ප්‍රමාණිකව සිද්ධ කරාට පස්සේ මම හිතන්නේ රටේ යම්කිසි දියුණුවක් ඇති වෙන්න අනිවාර්යයි නේද ඒකෝට ස්වදේශික රටක රාජ්‍යයකට අපේ එතුමාව පිළිගන්න පුළුවන් පළවෙනි ස්වදේශික රටේ ඒකෝට එතන ඉඳන් අපිට ඉදිරියට යන්නේ කොහොමද සර් එතනින් දැන් අඬුකාබේලතුමා අවුරුදු 70ක් 74ක් මහ විශාල කාලයක් ඒක කාලයක් රාජ ගන්නවා කියලා හිතන්න ගන්නවා. ඒ කියන්නේ සර් ඒ කියන්නේ රජතුමා රාජ්‍යත්වයට පැමිණීමේ ඉඳන් අවුරුදු 70ක් යනකම් එතුමාට කිසිම ස්වදේශික සෝ විදේශික බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒකනේ අපිට සාරාංශ කරන්න වෙන්නේ. ඔව්. ඉතින් එහාට පස්සේ එතුමාගේ පුත්‍රයා තමයි කවුද මුටසීව කියන්නේ. මුටසීව. එතුමාත් අවුරුදු 70ක් විතර රජ කරා. ඒ කියන්නේ ඒ හොඳ රාජපාලනයක් පණ්ඩුකාවේරතුමා ආරම්භයේදී ලබා දුන්න නිසා තමයි ස්ථාවරත්වය ලබා ගන්න පුළුවන්. ඒකට මුටසීවරතුමාගේ රාජ්‍ය කාලයත් ඉතින් ලොකු විස්තරයක් සම්බන්ධ නැහැ. ඊට පස්සේ එතුමාගේ පුත්‍රයානේ දේවානම්පියතිස්ස. ඔව්. ඉතින් අතරම දැන් අපි දේවානම්පියතිස්සතුමා වෙනකන් පස්සේ අපි කතා කරනවා දේවානම්පියතිස්ස රජතුමා සහ එතනින් ඉදිරියට කතා කරනවා කියන්නේ අපි ලොකු අපිට මේ ලොකු අපේ ඉතිහාසයේ ලොකු ආලෝකමත් මේ කාල පරිච්ඡේදයක්. ඒක අපි මම හිතන්නේ ඊට වැඩි ලොකු බරක් දාලා අපි කතා කරනවා. ඔව් විශේෂයෙන් ඒකේ කියන සංස්ථාන කීපයක් අපි ඒ අනිවාර්යයෙන් කියන්නේ බුද්ධාගමාවයි කියන්නේ. එතකොට අපි ඒක එකින් අපි මුසීව රජුගෙන් පස්සේ රජතුමා රාජාභිෂේක ලබන ගියා ඊට පස්සේ නැවත රාජාභිෂේක ලබන ගියා ඒක ඇත්තටම මේකේ ගැටලුවක් තියෙනවද නැද්ද කියන පිළිබඳව ඊට පස්සේ මිදුරු මහරජා අපේ ආම්දුරු ලංකාවේ වැඩි වැඩිවීම
වැටවීම බුද්ධ ආගම ලැබීම සහ අපිට මේ ශ්‍රී මහා බෝධිය ලැබීම යන කාරණා සහ මේ බුද්ධ ශාසනයේ මේ පීඩවීම යන කාරණා පිළිබඳව අපි දීර්ඝව කතා කරන්න පුළුවන් අපි ඉදිරියට සටහනකදී. ඒ නිසා අතරම සර්ට බොහොම ස්තුතියි. අද අපි මේ වැඩසටහන මෙතනින් අපි නිමා කරන්න කටයුතු කරනවා. අපිට ඉදිරි වැඩසටහනේදී අපිට අතරම ලංකාවේ බුද්ධ ආගම ලැබීම පිළිබඳව සහ ඒ දේවානන්ද සරණියාගේ රාජ්‍ය පාලනය පිළිබඳව අපි දීර්ඝව අපි මේ නිසා අදට මේ වැඩසටහන නවත්තනවා.